මේක දැකලා තියෙනවා. මේක තියෙන්නේ කොහෙද? මේක හා ගෙතිච්ච කතාව මොකක්ද? අපි අද කතා කරන්නේ ලංකාවේ දෙවෙනි බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා තෝමස් මෙඩ්ලන් ආණ්ඩුකාරවරයා මුහුණ දෙන්න වෙච්ච සිදුවීමක් පිළිබඳ. බොහොම දක්ෂ, කාර්යශූර, හැමෝගෙම විශ්වාසය දිනාගත්ත ආණ්ඩුකාරවරයෙක්. හැබැයි ඔහුට සිද්ධ වෙනවා ලංකාව දාලා තනතුරු අතහැරලා ලංකාවෙන් යන්න. අද කියන්නේ අන්න ඒකට හේතු වුණ සිද්ධිය මොකක්ද කියලා. ෆ්‍රෙඩ්රික් නෝර්ත් ආණ්ඩුකාරවරයා අහෝසි කරපු රාජකාරී ක්‍රමය යලි අතිරි කළා. අපරාධ නඩු විසඳන්න ජූරි සභා ක්‍රමය ලංකාවේ ක්‍රියාත්මක කළා. ආරෝග්‍ය ශාඛා, උඩරට රදල ප්‍රධානීන්, භික්ෂූන් වහන්සේලා, සාමාන්‍ය ජනතාව සමග බොහොම සුහදශීලීව කටයුතු කළා. ජෝන් ඩොයිලි මෙයාගේ කාලේ තමයි ලංකාවට ආවේ. රට සියලු තොරතුරු මෙයා තමයි අනාගත යුද සැලැස්මකට ඒකරාශී දත්ත සමීක්ෂණය කළේ. මෙච්චර දක්ෂ ආණ්ඩුකාරවරයෙක්. හැබැයි එයාට ලංකාව දාලා යන්න උනා. එදා තෝමස් මෙඩ්ලන් ආණ්ඩුකාරවරයාගේ බංගලාවේ විවිධ ප්‍රිය සංഭാෂණ පිළිගැනීමේ සාද උත්සව අඩුපාඩුවක් නැහැ. දවසක් නර්තන කණ්ඩායමක් එනවා ආණ්ඩුකාරවරයාගේ මාලිගයට නර්තනයක් සඳහා. මේ එන නර්තන කණ්ඩායමේ එක කාන්තාවක් පිළිබඳ මේ ආණ්ඩුකාරවරයාගේ හිත යනවා. ඇය නමින් රොවීනා. තාත්තා ලන්දේසි ජාතිකයෙක්, අම්මා ලංකාවේ අඩුකුල රොඩී කාන්තාවක් කියලා තමයි කියන්නේ. මේ නිසා ඇයට ඉතා ලස්සන රූප සම්පත්තියක් ලැබිලා තිබුණා. හරි ලස්සනයි. ලංකාවේ රාජ්‍ය පාලනයේ ඉහළම නිලධාරියා ආණ්ඩුකාරවරයා. හැබැයි ලංකාවේ කුල ක්‍රමය අතින් ගත්තොත් පහළම කුලේ කාන්තාවක් එක්ක මේ වගේ සම්බන්ධතාවයක්. හංගන්න බැරි ಜಾති දෙකයි. එකක් ආදරය, අනිත් එක කතාවකට කියනවා කැස්ස. කෙසේ හෝ වේවා මේක එංගලන්තයේ ජෝර්ජ් රජුරවන්ට ආරංචි වෙනවා. දැන් ආණ්ඩුකාරවරයාට බාධා ගොඩයි. ආණ්ඩුකාරවරයා තීරණය කළා මේ සම්බන්ධතාවය ඉස්සරහට පවත්වාගෙන යන්න තමන්ගේ බංගලාවේ ඉඳලා රොවීනාගේ ගෙදරට සම්බන්ධ වෙන්න උමම් මාර්ගයක් හදා. මේ දෙදෙන අතර සම්බන්ධතාවයේ ගොඩනැගෙන්නේ මෙන්න මේ උමම් මාර්ගයේදී. අවසානයේ මේක එංගලන්තයට ආරංචි වීමත් එක්ක තුන්වන ජෝර්ජ් ආණ්ඩුකාරවරයා තීරණයක් ගන්න ආණ්ඩුකාරවරයා පිළිබඳ. මෙන්න මේ ආදර කතාව නිසා තමයි රොඩී කාන්තාවන්ට උඩුකයට වස්ත්‍ර අඳින්න නීතියෙන් අවසර හම්බ වුණේ. මීට අමතරව තනිපලේ වහල පළ දෙකට නිර්මාණය කරන්නත්, හිඟා කන රැකියාව වෙනුවට තමන්ට කම්කරු රැකියාවක නිරත වෙන්නත් අවස්ථාව මේ රොඩී කුලයට හිමිවන්නේ මෙන්න මේ තෝමස් මෙඩ්ලන් ආණ්ඩුකාරවරයා නිසා. ඒ තමන්ගේ ආදරණීය රොවීනා නිසා. තුන්වන ජෝර්ජ් රජුරුවෝ නීත්‍යානුකූලව තෝමස් මෙඩ්ලන් ආණ්ඩුකාරවරයාට නිල වශයෙන් ලියුමක් එවනවා. 1811 තමන්ව තනතුරු වලින් ඉවත් කළා. හමුදා රාජකාරිය සහ මෝල්ටාවේ ආණ්ඩුකාර ධූරය බාර ගන්න කියලා. අපි බලමු මොකක්ද ඉස්සරහට වෙන්න කියලා. ආණ්ඩුකාරවරයාට සිද්ධ වෙනවා ලංකාවෙන් යන්න. ඔහුට තමන්ගේ රොවීනාව ලංකාවෙන් අරන් යන්න ලැබෙන්නේ නැහැ. ඇය තමන්ගේ ආදරණීය ආදරවන්තයා අහිමිවීම නිසා මුහුදට පැනලා ජීවිතේ හානි කරගන්නවා. ආණ්ඩුකාරවරයා තමන්ගේ ජීවිත කාලය තුළම තනිකඩ පුද්ගලයෙක් විදිහට මෝල්ටාව ජීවත් වෙනවා. එදා රොවීනා ජීවත් වෙච්ච පැල්පත් සමූහය අද
ගල්කිස්ස බෞද්ධ විද්‍යාලයේ බවට පත්වලා තියෙනවා. අද ඒ ආණ්ඩුකාරවරයාගේ නිල නිවස මවුන්ට් ලැවේනියා හෝටලය නැත්තම් අපි කියන ගල්කිස්ස මහ හෝටලේ බවට පත්වලා තියෙනවා. කෙනෙක්ගේ ආදර කතාවක දුක්බරතාවය අද ගොඩක් ආදරවන්තයන්ට එකතු වෙන්න ලස්සන හෝටලයක් බවට පත් වුණා. මේ කතාව තුළින් අපි ඔබට කියන්නේ දක්ෂ ආණ්ඩුකාරවරයෙක්, ඇගීමට ලක්වෙච්ච ආණ්ඩුකාරවරයෙක්, හොඳ ආණ්ඩුකාරවරයෙක් විදිහට ඔහුට ලංකාවෙන් යන්න වුණා මේ සම්බන්ධතාවය නිසා. නොගැලපෙන දේවල් තමන්ගේ ජීවිතයට ආදේශ වුණොත් දෙමව්පියන්ට, කුරුවරුන්ට මේවට උත්තර හොයන්න වෙනවා. මේ ඔබට කිව්වේ අපේ හරි දේ මොකක්ද, තමන්ට ගන්න තියෙන දේ මොකක්ද කියලා දැනලා. ආණ්ඩුකාරවරයා හා රොවීනා අතර පැවති ආදර සම්බන්ධතාවය නිසා ආණ්ඩුකාරවරයට තනතුරු අහිමි වුණා. රොවීනාට ජීවිතය අහිමි වුණා. අද ආණ්ඩුකාරයාගේ නිල නිවස ලංකාවේ ලස්සන සුන්දර මවුන්ට් ලැවේනියා හෝටලේ බවට පත් වෙලා. ලස්සන සුන්දර ආදර කතා තව තවත් ඕක තුල නිර්මාණය වේ.